ඔයා දන්නවද ලංකාවේ පාරවල් වල දැන් දුවන EV 10කින් 5ක්ම තියෙන්නේ තමන්ට කිසිසේත්ම ගැලපෙන්නේ නැති මිනිස්සු අතේ කියලා. මිලියන ගණක් වියදම් කරලා EV එකක් ගත්තට පස්සේ පසුතැවෙන්නේ නැති වෙන්න නම් ඔයාත් දැනගන්න ඕනේ ප්‍රැක්ටිකල් ඇන්ඩ් ටෙක්නිකල් රහස් ටිකක් තියෙනවා. විශේෂයෙන්ම පාවිච්චි කරපු EV එකක් ගන්නවා නම් ඒක හරියට චෙක් කරගන්නේ කොහොමද කියලාත් අද වීඩියෝ එකෙන් මම කතා කරනවා. මම හේෂාන් තාරින්ද. අද අපි බලමු EV එකක් ගන්න කලින් ඔයාත් දැනගන්න ඕනේ අල්ටිමේට් ගයිඩ් එකක්. මුලින්ම අපි කතා කරමු EV එකක් ඇත්තටම හොඳයිද කියලා. මේකට උත්තරේ තීරණය වෙන්නේ ඔයා වාහනේ පාවිච්චි කරන විදිහත් එක්ක. EV එකක් කියන්නේ වාහනයක්ම නෙමෙයි. ඒක ටෙක්නිකල් ටූල් එකක්. ඔයා දවසකට කිලෝමීටර් 60ක් 80ක් වගේ සිටි එකක් ඇතුලේ ගමන් බිමන් යන කෙනෙක් නම් ඔයාට ගෙදරදී වාහනේ charge කරගන්න පුළුවන් පහසුකම් තියෙනවා. එහෙම නැත්නම් ඒ පහසුකම් හදාගන්න පුළුවන් නම් EV එකක් කියන්නේ ඔයාට තියෙන affordable ඒ වගේම most comfortable solution එකක්. මෙතනදී ප්‍රධානම වාසිය තමයි operational cost එක. ඒ කියන්නේ වාහනේ දුවන වියදම අඩු වෙන එක. පෙට්‍රල් වාහනයකට සාපේක්ෂව කිලෝමීටරයකට යන වියදම 70%කින් විතර අඩු කරගන්න පුළුවන්. හැබැයි ඔයා නිතරම දුර පළාත්වල යන කෙනෙක් නම් නිතරම හදිසි ගමන් බිමන් යදෙන කෙනෙක් නම් ඒ වගේම EV එක charge වෙනකම් පැය ගණන් ඉන්න බැරි කෙනෙක් නම් EV එකක් කියන්නේ ඔයාට ලොකු ප්‍රෙෂර් එකක් වෙන්න පුළුවන්. ඒ හින්දා EV එකක් හොඳයිද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක මත. ඒ වගේම EV එකක තියෙන සයිලන්ට් ගතියයි ඉන්ස්ටන්ට් ටෝක් එක හින්දා ඔයාට ඩ්‍රයිව් කරද්දී අමුතුම එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙනවා. රිපෙයාර් කොස්ට් එක අතින් බැලුවත් එන්ජින් ඔයිල්, ෆිල්ටර්, බෙල්ට් වගේ දේවල් නැති හින්දා දීර්ඝකාලීනව ඔයාට ලොකු මුදලක් ඉතිරි වෙනවා. EV එකක් ගන්න යන ඕනෙම කෙනෙක් මුලින්ම අහන්නේ එක සැරයක් charge කරාම කොච්චර දුරක් යන්න පුළුවන්ද කියන එක. මෙතනින් තමයි ගොඩක් අය රැවටෙන්නේ. මැනුෆැක්චරර් කියන රේන්ජ් එක මනින්නේ කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එකක. විශේෂයෙන්ම WLTP NEDC වගේම මේ දවස්වල ලංකාවේ ගොඩක්ම තියෙන Chinese EV වල ගහලා තියෙන CLTC කියන රේන්ජ් එකත් ලංකාවේදී සෑහෙන්න වෙනස් වෙනවා. ලංකාවේ තියෙන හීට් එකත් එක්ක බැටරිය කෙමිකල් රියැක්ෂන් එක වෙනස් වෙනවා. ඒ වගේම අපි නිතරම AC පාවිච්චි කරනවා. AC එක හින්දා විතරක් ඔයාගේ රේන්ජ් එකෙන් 15ක් 20ක් විතර අඩු වෙන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයා යන පාර. කඳු ගොඩක් තියෙන පැත්තක යනවා නම් බැටරිය බහින වේගය ගොඩක් වැඩි වෙනවා. ඒ හින්දා ඔයා වාහනයක් තෝරගන්නකොට ඔයා සාමාන්‍යයෙන් දවසකට යන දුර මැනලා මැනුෆැක්චරර් කියන ගානේ 30ක් විතර අඩු කරලා බලන්න. එක්සැම්පල් විදියට වාහනයක කිලෝමීටර් 400ක් කියලා රේන්ජ් එක ගහලා තියෙනවා. ඔය සාමාන්‍යයෙන් පාර යනකොට කිලෝමීටර් 280ක් වගේ බලාපොරොත්තු වෙන්න. විශේෂයෙන්ම 100 ඉඳන් 0 වෙනකන් කවදාත්ම වාහනේ ඩ්‍රයිව් කරන්න එපා. හැමතිස්සෙම 120ක විතර සේෆ් මාජින් එකක් තියාගන්න. EV එක පාවිච්චි කරන කඩියට ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරනවා වගේ. බැටරි හෙල්ත් එක ආරක්ෂා කරගන්න නම් ඔයා ඒක charge කරන විදිය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හැබැයි මෙතනදී ඔයාගේ වාහනේ තියෙන්නේ මොන වගේ බැටරියක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. ලංකාවේ තියෙන EV වල ප්‍රධාන වශයෙන් බැටරි ටෙක්නොලොජිස් වර්ග දෙකක් බලා ගන්න පුළුවන්. එකක් NMC අනිත් එක LFP. ඔයාගේ වාහනේ තියෙන්නේ NMC බැටරියක් නම් ඒ කියන්නේ Nissan Leaf වගේ වාහනයක් නම් බැටරි හෙල්ත් එකට හොඳම 120ත් 180ත් අතර තියාගන්න එක. දුර ගමනක් යන්න තියෙනම් විතරක් 100% charge කරාට කමන්නේ. ඔයා ගන්න වාහනේ තියෙන්නේ LFP බැටරියක් නම් සතියකට සැරයක්වත් 100%ක් charge කරන්න ඕනේ. මොකද ඒකේ තියෙන බැටරි සෙල් බැලන්ස් වෙන්න නම් ඒ විදිහට charge කරන්න ඕනේ. අනිත් වැදගත්ම දේ තමයි fast charging. පාරේ තියෙන fast charging unit වලින් charge කරන එක ගොඩක් ලේසි. හැබැයි ඒක නිතරම කරන එක හොඳ නැහැ. මොකද fast charging කරද්දී බැටරිය ගොඩක් රත් වෙනවා. මේ heat එකකින් ඉඳලා බැටරි health එක ඉක්මනට අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා නිතරම fast charging කරන එක අඩු කරලා පුළුවන් තරම් ගෙදරදීම charge කරගන්න. වාහනේ drive කරද්දී regenerative braking කියන feature එක පාවිච්චි කරන්න. ඒකෙන් brake pad ගෙවෙන එක අඩු වෙනවා වගේම වේගය අඩු කරද්දී පොඩි energy එකක් බැටරියට ආයෙත් එකතු වෙනවා. ඔයා ගන්නේ පාවිච්චි කරපු EV එකක් නම් මෙතනදී ඔයා රැවටෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. dashboard එකේ පෙන්වන battery bars ඒ වගේම රේන්ජ් එක ගැන විතරක් බලලා කවදාවත් EV එකක් ගන්න එපා. මොකද software එක reset කරලා එක එක ක්‍රම වලට මේවා වෙනස් කරන්න පුළුවන්. අන්න ඒ හින්දා අනිවාර්යෙන්ම වාහනේ SOH state of health එක check කරගන්න. ඔයා කරන්න ඕනේ වාහනය repair center එකකට. එහෙම නැත්නම් expert කෙනෙක් ළඟට ගිහිල්ලා OBD2 scan එකකින් බැටරිය ඇත්තම health එක check කරගන්න එක. SOH එක 85ට 90ට අඩු නම් ගන්න වාහනේ මිල ගැන දෙපාරක් හිතන්න. ඊළඟට බලන්න ඕනේ දේ තමයි බැටරියේ warranty එක. ලංකාවේ ගොඩක් පාවිච්චි කරපු වාහනවල බැටරියේ warranty එක ඉවර වෙලා තියෙන්න පුළුවන්. බැටරියක් මාරු කරන්න සිද්ධ වුණොත් ඒක වාහනේ ප්‍රයිස් එකෙන් භාගයටත් වඩා වැඩි වියදමක්. ඒ හින්දා කලින් ඕන කරපු සර්විස් රෙකෝඩ්ස් හොඳට චෙක් කරන්න. ඒ වගේම වාහනේ යටිපැත්ත බලන්න. මොකද ගොඩක් EV වල බැටරි පැක් එක එන්නේ යටින්. ගල් වල වැදිලා ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒක පස්සේ කාලෙක ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ටයර් ගෙවිලා තියෙන විදිහ බලන්න. මොකද EV එකක බැටරි බර හින්දා සාමාන්‍ය වාහනයකට වඩා ඉක්මනට ටයර් ගෙවෙනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් බැටරිය සවුත් වුණොත්. එහෙම නැත්නම් SOH එක අඩු වුණොත් වාහනෙන් වැඩක් නැද්ද කියලා.
ඉතින් මේක EV මාකට් එකේ තියෙන ලොකු මිත්‍යාවක්. ගොඩක් අය හිතන්නේ බැටරිය සවුත් වුණොත් මිලියන ගාණක් දීලා මුළු බැටරි පැක් එකම මාරු කරන්න ඕනේ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ලංකාවේ දැන් ගොඩක්ම දියුණු EV ටෙක්නිකල් සෙන්ටර්ස් තියෙනවා. EV බැටරියක් හැදලා තියෙන්නේ තනි එකක් විදිහට නෙමෙයි. ඒක ඇතුලේ ඉන්ඩිවිජුවල් සෙල්ස්. ඒ කියන්නේ පොඩි බැටරි 100 ගාණක් තියෙනවා. ගොඩක් වෙලාවට වෙන්නේ මේ සෙල්ස් වලින් එකක් දෙකක් වගේ සවුත් වෙන එක. දැන් තියෙන ටෙක්නොලොජි එකත් එක්ක මුළු බැටරි පැක් එකම මාරු කරන්න නැතුව අර සවුත් වුණ සෙල්ස් විතරක් මාරු කරන්න පුළුවන්. ඒ වගේම සෙල් බැලන්සින් කියන ටෙක්නොලොජි එකෙන් බැටරි හෙල්ත් එක තව අවුරුදු ගාණකින් වැඩි කරගන්න පුළුවන්. මේ හින්දා රුපියල් මිලියන ගාණක් යන වැඩේ රුපියල් ලක්ෂ කිහිපයකින් කරගන්න පුළුවන්. ඒ හින්දා බැටරි රිපෙයාර් ගැන අනවශ්‍ය විදිහට බය වෙන්න දෙයක් නැහැ. හරි. දැන්වා හිතන්නක අවුරුදු 8-10ක් ගිල්ලා මේ සෙල්ස් මාරු කරලවත් හදන්න බැරි තරමට බැටරිය සවුත් වුණා කියලා. එතකොටත් මේ බැටරියෙන් වැඩක් නැද්ද? මෙතනදි තමයි EV බැටරි වල තියෙන සෙකන්ඩ් ලයිෆ් වැලියු එක එළියට එන්නේ. වාහනයක් පදවන්න බැරි තරමට බැටරි හෙල්ත් එක අඩු වුණත් ඒ බැටරිය ඇතුළේ තාම ලොකු කැපැසිටි එකක් ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ලංකාවේ අනාගතයේදී මේ පරණ බැටරි ගලවලා ගෙවල් වල තියෙන සෝලාර් සිස්ටම් වල විදුලිය ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් බැටරි විදිහට මේක තව අවුරුදු 5-6ක් විතර පාවිච්චි ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ බැටරිය ඇතුළේ තියෙන්නේ ලිතියම්, කොබෝල්ට් වගේ වටින මැටීරියල්ස්. අනාගතයේදී මේවා රීසයිකල් කරන සමාගම් වලට විකුණලා හොඳ ස්ක්‍රැප් වැලියු එකක් ඔයාලට ගන්නත් පුළුවන්. ඒ හින්දා බැටරිය සවුත් වුණොත් සේරම ඉවරයි කියන එක මේ EV බැටරි වලට අදාළ වෙන්නේ නැහැ. ලංකාවේ සාමාන්‍යයෙන් පෙට්‍රල් වාහනයක් කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක්. හැබැයි EV එකක රීසේල් වැලියු එක රැක ගන්නවා කියන එක නම් මම දකින්නේ අභියෝගයක් විදියට. මොකද ලංකාවේ මිනිස්සු තාමත් පාවිච්චි කරපු EV එකක් ගන්න බයයි. ඉතින් ඔයාගේ EV එකේ රීසේල් වැලියු එක රැක ගන්න ඕන නම් ඔයා මුලින් ඉඳන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. වාහනය විකුණන වෙලාවට ගන්න කෙනා බලන ප්‍රධානම දෙයක් තමයි බැටරි හෙල්ත් එක. ඉතින් ඔයා පාවිච්චි කරන කාලය ඇතුළත හරි විදිහට charge කරලා ෆාස්ට් charging අඩුවෙන් කරලා තියනනම් ඒක ඔයාලට ලොකු වාසියක්. විකුණන්න කලින් අනිවාර්යයෙන්ම full service එකක් කරලා SOH report එකක් අරගෙන තියාගන්න. ඒ වගේම ඔයාගේ වාහනේ බැටරිය warranty තාමත් තියෙනවා. ඒක ගන්න කෙනාට පැහැදිලිව කියන්න. EV ටෙක්නොලොජි එක වේගෙන් දියුණු වෙන හින්දා අලුත්ම software update එක කරලා වාහනේ cleanව තියාගන්න එකෙන් ඔයාට හොඳ resale value එකක් ගන්න පුළුවන්. දැන් අපි බලමු EV එකක තියෙන වාසි අවාසි ගැන. වාසි පැත්තෙන් බැලුවොත් ප්‍රධානම දේ තමයි ඉන්ධන වලට යන අධික වියදම අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ගෙදර solar system එකක් තියෙනවා. ඔයා යන ගමන් බිමන් සේරම වගේ ෆ්‍රී කරගන්න පුළුවන්. සර්විස් කොස්ට් එක ගොඩක් අඩුයි. එන්ජින් සර්විස් ඔයිල් මාරු කරන්න නැති හින්දා ඔයාට කාලයයි මුදලයි දෙකම ඉතුරු කරගන්න පුළුවන්. ඩ්‍රයිව් කරද්දී තියෙන සයිලන්ට් ගතිය, ඉන්ස්ටන්ට් ටෝක් එක කියන්නේ ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. හැබැයි මෙතන අවාසි ටිකකුත් තියෙනවා. පෙට්‍රල් වාහනයකට සාපේක්ෂව EV එකක ඉනිෂියල් කොස්ට් එක. ඒ කියන්නේ ආරම්භක මිල ගොඩක් වැඩි. ඒ වගේම විනාඩි කිහිපයකින් පෙට්‍රල් ගහ ගන්නවා වගේ ඉක්මනට charge කරන්නත් බෑ. දුර ගමනක් යද්දී බැටරිය බහීද charging points හොයාගන්න පුළුවන් වේද කියන බය තාමත් ලංකාවේ යම් මට්ටමක තියෙනවා. අන්තිම දේ බැටරිය සවුත් වුණොත් warranty period එක ඉවරයි නම් බැටරිය repair කරන්න යන වියදම ගොඩක් වැඩි. ඉතින් මේ හැමදේම කිරලා මැනලා තමයි ඔයා තීරණයක් ගන්න ඕනේ. සමරි එකක් විදිහට කිව්වොත් EV එකක් කියන්නේ අනාගතයේ වාහන ටෙක්නොලොජි එක. හැබැයි මේ ටෙක්නොලොජි එක ඔයාට ගැලපෙන්නේ ඔයා ඒ ගැන නිවැරදි අවබෝධයකින් ඉන්නවා නම් විතරයි. ඔයාගේ එදිනෙදා අවශ්‍යතාවය ගැන හිතලා හොඳ තීරණයක් ගන්න. Okay. See you in the next video. Subscribe to improve your tech mind.